මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු රැජින කෘත්‍රිම රැජිනයක් සෑදීමේදී රැජින කප් එකට කීටය තැන්පත් කරන ස්ථානය මොන වගේද තියෙන්න ඕන කියලා ඒ පරිසරය. ඔයගොල්ලෝ හිතන්නේ සීත කාලගුණයක්ද රස්නේ කාලගුණයක්ද තියෙන්න ඕන කීටයව කුයින් කප් එකේ තැන්පත් කරද්දී. සීතත් නෙමේ රස්නෙත් නෙමේ වැඩිපුරම බලපාන්නේ පරිසරයේ තෙතමනය. කීටයව තැන්පත් කරන ස්ථානය හොඳින් තෙතමනය තියෙන්න ඕන. උදාහරණයක් හැටියට මෙතන මං ලෑස්ති කරා මේ විදිහට රෙදි කෑල්ල හොඳින් තෙමලා තියෙන්න ඕන. එතකොට මෙතන පරිසරයේ අර්ධතාවය තියෙනවා. ඒ වගේම ග්‍රාෆ්ටින් ටූල් එක හැම වෙලේම ඒ කීටයෙන් කීටයට තෙත සහිත රෙදි කෑල්ලකින් මේ විදිහට පියහන්න ඕන. හැම වෙලේම එකින් එකට තෙමන්න ඕන. එතකොට පිටපැත්තෙන් කීටයව ගන්න ලේසි. එහෙම නැත්නම් මේ විදිහට එකින් එකට කටට දාලා මේ විදිහට මේක ග්‍රාෆ්ටින් ටූල් එක තෙත් කරන්න ඕන. ඒ වගේම ඒ කරන ස්ථානය අන්ධකාර වෙන්න ඕන. කාමරය මෙන්න මේ විදිහටම අන්ධකාර වෙන්න ඕන. ඊට පස්සේ නළලට දාන ටෝච් එකෙන් තමයි කීටයන්ව බලන්නේ. ඒ වගේම අන්ධකාර වුණාම අපිට පේන්නේ නැහැ. අන්ධකාර වුණාම හිසට ගන්න ලයිට් එකක් අවශ්‍ය වෙනවා. මොකද අන්ධකාරයේ අපි මෙතන සේක කෝෂ දිහා බලනකොට කීටයන්ව හොඳින් පැහැදිලිව පේනවා. අපි දැන් එළිය තියෙන තැනක කීටයන්ව ගන්න බලනට වැඩිය ඊටාම පහසුයි අඳුරු තැනක ලයිට් එකක් ගහපුවම ඊටාම පැහැදිලිව කීටයව අපිට ගන්න පුළුවන්. කීටයන් ගැනීමේදී මේ විදිහට කීටයගේ පිටපැත්තෙන් ග්‍රාෆ්ටින් ටූල් එක ඇතුල් කරලා වට භාගයක් නෙමෙයි පොඩ්ඩක් කරකවන්න ඕන. එතකොට හොඳින් කීටය සහ රාජ්‍ය ජල්ලි ග්‍රාෆ්ටින් ටූල් එකට ඇතුල් කරගන්න පුළුවන්. කෘත්‍රිම රැජිනයක් නිෂ්පාදනය කිරීමේදී කීටයන් තේරීමේදී අවම බිත්තරෙන් එළියට ඇවිල්ලා අවම පැය 12ක් 18ක් අතර කීටයන් තෝරගන්න කියන්නේ ඇයි කියලා අපි දැන් කතා කරමු. මේ ඡායාරූපයේ තියෙන විදිහට වම් කෙළවරේ ඉන්නේ ස්වාභාවිකව කටි බෙදුණු රැජිනියක්. දකුණු කෙළවරේ ඉන්නේ සේක මැස්සියන්ගේ ඡායාරූපයක්. ඒ ඡායාරූප දෙක අතර 1 2 3 කියලා තියෙන්නේ. 1 2 3 යන දවස් වලින් දවස් වයස ඇති කීටයන් තෝරගෙන හදපු රැජිනියන්. එතකොට එතන 3 වෙනි රූපේ ඉන්න රැජිනිය ඔයගොල්ලන්ට පේනවා ඇති. සේක මැස්සියන්ගේ රූපයට සමානකමක් දක්වනවා. මොකද ඒ සේක රාජ්‍ය ජල්ලි දෙන්නක නවත්තලා සේක මැස්සියන්ගේ ආහාර දෙන්න පටන් ගත්ත කීටෙක් අරන් තමයි ඒ රැජින හදලා තියෙන්නේ. එතකොට අපිට ලැබෙන්නේ දවස් 2 3 වගේ වයස ඇති රැජිනී කීටයන් දුන්නා කියන්නේ අපිට ලැබෙන්නේ ජානමය වශයෙන් දුර්වල රැජිනියක්. අවසානයේ එළියට ගෙනියන්න ඉස්සෙල්ලා මේ විදිහට තෙත රෙදි කෑල්ලකින් රැජින කෝෂ ටික වහගෙන තමා අපි මව් ජනාවාස වෙත ගෙනියන්න ඕන.